මේ තරම් අවදානම් සහගත පිස්සු හැදෙන තරම් ලස්සන පාලම් 9ක්ම ලෝකයේ තියෙනවා කියලා විශ්වාස කරනවද? තිබුණත් පාලමකින් එකොඩ වෙන්න ඔයා මේ තරම් අවදානමක් ගන්නවද? ජැන්ජියාජියේ වීදුරු පාලම චීනය. මේ වීදුරු පාලම විහිදෙන්නේ චීනයේ හූනන් ප්‍රාන්තයේ හරියටම ජැන්ජියාජියේ මහා ආගාධයට ඉහළින්. ලෝකයේ තියෙන දිගින් සහ උසින් වැඩිම වීදුරු පතුලක් සහිත පාලම් අතරින් පළමු තැන හිමි වෙන්නේ මේ ජැන්ජියාජියේ පාලමට. පාලම තරණය කරන සංචාරකයන්ට විනිවිද පෙනෙන වීදුරු පතුලෙන් දකින්න ලැබෙන්නේ ඇඟ කිලිපොලා යන දර්ශනයක්. ඒ ජැන්ජියාජියේ මහා අගාධ පත්ල යකඩ කේබල් සහ ටෙම්පර්ඩ් ග්ලාස් වලින් තැනුණු ව්‍යුහය නිසාම ඕනෑම දරුණු සුළඟකට භූමි කම්පාවකට ඔරොත්තු දෙන තරම් මේ යෝධ පාලම ශක්තිමත්. අංක 8 හුසේනි එල්ලෙන පාලම වැල් පාලම පාකිස්තානයේ. උතුරු පාකිස්තානයේ ප්‍රකට වැල් පාලමක් වන හුසේනි පාලමේ විශේෂත්වය වෙන්නේ ඊටාම සුළු බලයකින් පවා පැද්දෙන කම සහ අස්ථානගත වුණ පාලම් ලෑලි. හංසා නදිය පුරාවටම විහිදෙන හුසේනි එල්ලෙන පාලම පාකිස්තානයට එන සංචාරකයින්ටත් හංසා නදියෙන් එතර වෙන්න පාර කියනවා. දි รา පත් වෙනුමට තිබුණත් හුසේනි පාලම තවමත් පාකිස්තානු ගම්වැසියන්ට නම් සක්‍රීය ගමන් මාර්ගයක්. අංක 7 සීදු නදී පාලම චීනය. සීදු නදී දුර්ගය හරහා වැටි ඇති මේ පාලම තියෙන්නේ චීනයේ හුබේ පළාතේ. බිම් මට්ටමේ සිට පාලම් තට්ටුව දක්වා ඇති උසින් වැඩිම ලෝකේ පළමු තැන හිමිවන පාලම වෙන්නේ මේ සීදු නදී පාලම. පහලින් ගලා යන සීදු නදියත් බෑවුම් සහිත විශාල පර්වත වලල්ලත් පාලම උඩ ඉඳන් බලන නෙත්සිට වසඟයට ගන්නවා. අති නවීන ඉංජිනේරු තාක්ෂණයත් උපයෝගී කරගෙන නිර්මාණය වුණු සීදු නදී පාලම ඉදිකිරීම් නිමාවට වසර 10කටත් වඩා විශාල කාලයක් ගත වී තිබෙනවා. අංක 6 රන් පාලම වියට්නාමය. වියට්නාමයේ ඩා නං ප්‍රාන්තයේ බානා කඳුකරයට ඉහළින් දිවෙන රන් පාලම අති විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පයක පිළිඹිබුවක්. මේ පාලම ප්‍රසිද්ධියක් උසලන්නේ පාලම ඔසවාගෙන සිටින සෙයින් දිස්වෙන යෝධ පාෂාණමය අත් දෙක නිසාවෙන්. ගුවන් දර්ශන වලින් දිස්වෙන්නේ මේ යෝධ අත් පාලම තොටිල්ලක් මෙන් දරාගෙන ඉන්නා සේයාව. පාලම උඩ සිටින සංචාරකයන්ට දකින්න ලැබෙන දර්ශනීය කඳු බෑවුම් සහ ශාස්ත්‍රීය වනලැහැබ එක් කරන්නේ ෆැන්ටසිමය අත්දැකීමක්. මේ අමුතු නිර්මාණ ව්‍යුහය මත ඉන්න ඕනෑම අයෙකුට දැනෙන්නේ වලාකුළු මතින් ඇවිද යනවා හා සමාන අරුම පුදුම අත්දැකීමක්. අංක 5 එෂිමා ඔහාෂි පාලම ජපානය. අධික බෑවුමක් සහිත ආනතික ව්‍යුහයක් ඇති මේ පාලම ස්වරූපයෙන් රෝලර් කෝස්ටරයක හැඩය ගැනීම සුවිශේෂී ලක්ෂණයක්. නාකාඋමි වැවහරහා නැව් ගමන් කිරීමට පහසු ඉඩක් සලසා දෙමිනුයි මේ පාලම නිර්මාණය වී තිබෙන්නේ. මේ පාලම රෝලර් කෝස්ටර් පාලම ලෙසද හඳුන්වනවා. බියජනක බෑවුම් ස්වභාවයක් තිබුණත් පාලමේ වාහන පැදවීමට නම් කිසිම අනතුරුදායක තත්වයක් නැහැ. අංක 4 කැම්පොන් චාම් උණ පාලම කාම්බෝජය. කැම්පොන් චාම් ප්‍රාන්තයේ මීකොන් නදිය හරහා ඇදෙන මේ පාලම එක් ඍතුවකදී විතරයි දකින්න ලැබෙන්නේ. මීකොන් නදියේ ජල මට්ටමට ඔරොත්තු දෙන ප්‍රමාණයට වසරක් පාසා වියලි ඍතුවේදී පාලම කඩා නැවත ප්‍රතිසංස්කරණය කරනවා. උණ බට වලින් හදලා තියෙන නිසා අස්තීර බවක් පෙනුනත් කාම්බෝජියානුවන්ට නම් පාලම එක්ක තියෙන්නේ ලොකු බැඳීමක්. ඔවුන් මේ පාලම හරහා තමයි ප්‍රධාන භූමිය කෝපින් දූපතත් අතර ගනුදෙනු පවත්වන්නේ. කාම්බෝජියානුවන් සතු විවිධ ඍතුවලට අනුගත වීමේ හැකියාව සහ තාක්ෂණයට මේ පාලම කදිම නිදසුනක්. අංක 3 ලංකාවේ ගුවන් පාලම මැලේසියාව. මේ පාලම තියෙන්නේ මුහුදු මට්ටමින් මීටර 660ක් ඉහළ ගුවනේ. පාලම මුදුනේ ඉඳන් අංශක 360ක මනස්කාන්ත දර්ශනයක් නරඹන්න පුළුවන් වීම විශේෂයි. තනි කුළුණක් ආධාරයෙන් වක්‍රාකාරව ඇති රමණීයව කඳුහරා ඇති මේ ගුවන් පාලම සංචාරකයන්ට ලබා දුන්නේ පිස්සු හැදෙන අත්දැකීමක්. මෙහි වක්‍රාකාර ව්‍යුහය නිසා ඉහළින් හමන අධිපීඩන සුළං ධාරාවලට වගේම භූමිකම්පාවලට පවා පාලම ඔරොත්තු දෙනවා. අංක 2 රෝයල් ගෝජ් පාලම ඇමරිකායි සජ්ජනපදය. ආකින්සන් නදිය හරහා දිවෙන මේ පාලම පිහිටලා තියෙන්නේ කොලරාඩෝ වල කැනොන් නගරයට ආසන්නයේ. ලෝකයේ අත්හිටුවීමට ලක් වුණු උසින් සහ අවදානමින් වැඩිම පාලම් වලින් එකක් වෙන රෝයල් ගෝජ් වල උඩ ඉඳන් කට අරගෙන තරම් ත්‍රාසජනක සුන්දර දර්ශනයක් නරඹන්නත් පුළුවන්. මේ පාලම නිර්මාණය වෙලා තියෙන්නේ මීට වසර 100කට ඉහතදී වුණත් එදා ඉඳන් තවමත් කොලරාඩෝ වලට මිලියන ගණනින් සංචාරක ආකර්ෂණය දිනා ගන්න මේ පාලම සමත් වෙනවා. ස්ටෝසෙසුන්ඩට් පාලම නෝවේ. දර්ශනීය ඇට්ලාන්ටික් සාගර මාර්ගය හරහා වැටී ඇති මේ පාලම ප්‍රසිද්ධ වෙන්නේ මෙහි තියෙන අමුතු විකාර රූපයේ ස්වරූපය නිසා. ඇතැම් තැන්වල මැද තියුණු විදිහට වක් වෙලා තියෙන නිසා පදවන්නන්ට පෙනෙන්නේ කන්දකින් පහළට වාහනය පදවනවා හා සමාන දෘෂ්ටි මායාවක්. වාහන පදවන එක තරම් ලේසි නැති නිසාම මේක බීමත් පාලම, බේබදු පාලම විදිහටත් හඳුන්වනවා.